Hello, good morning. කොහොමද ඔයාලට? අද හරිම ලස්සන දවසක්. ඉතින් මං හිතුවා day in my life vlog එකක් අරගෙන එන්න. ඉතින් මං උදේ ඉඳන් හවස වෙනකන් කරේ මොනවද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් චූටි බබාලා දෙන්නෙක් එක්ක වැඩ කරගන්න එක නම් මට ටිකක් අමාරුයි මේ දවස්වල. ඒ උනට මං කොහොම හරි හැම දෙයක්ම බැලන්ස් එකේ කරගන්නවා. ඒ පාන්දරම නැගිටලා ගේ යස් කරලා රූම් එක අස් කරලා වොෂ් එකක් දාගත්තට පස්සේ මාර සනීපයක් තමයි දැනෙන්නේ. ඉතින් බබාලා දෙන නැගිටින්න කලින් ටක් ටක් ගාලා මේ වැඩ ටික මම කරගත්තා. ඔන්න වැඩ ටික ඉවර වෙලා දැන් තමයි මම නිදහසේ මගේ ටී එක බොන්න කියලා හදන්නේ. එතකොට මේ ඉන්නේ අපේ ටොබි පැටියා. මේ දවස්වල මෙයා කූඩුව ඇතුළේ තමයි ඉන්නේ. මොකද අපේ ගෙදර පේන්ට් කරනවා මේ දවස් ටිකේ. ඉතින් මෙයා එළියට දැම්මහම මෙයාගේ හැමතැනම ඇවිදලා හැමතැනම පේන්ට් ගා ගන්නවා. ඉතින් මෙයා වොෂ් කරන්නත් හරි අමාරුයි. සුදු නිසා නිතරම මේ කුණු ගෑවුනහමත් පේනවා. අනිත් එක නිතරම නාවන්නත් හොඳ නැහැ. මෙයාට ඉක්මනට අසනීප වෙන නිසා. ඉතින් ඒක නිසා මෙයා මේ දවස් ටිකේ අපි කූඩුව ඇතුළේ දාලා ඉන්නේ. මේක මෙයාගේ කූඩුව නෙවෙයි. මේක අපේ කළු මල්ලිගේ කූඩුව. එයාට ටිකක් සනීප නැහැ. ඉතින් එයා පැත්තකට වෙලා දොයියකින් ඉන්නවා. බෙහෙත් එහෙම බීලා. ඒ වගේම එයා නම් පේන්ට් ටිකක් ගාගෙන ඉන්නේ ඇඟ පුරාම අර පේනවනේ. චුට්ටක් ඇවිදලා කරලා ගාගෙන ඉන්නේ. ඉතින් ටොබීටත් ওই වැඩේ වෙයි කියලා තමයි අපි ටොබී ඇතුළට දාලා ඉන්නේ. ඔන්න ඉතින් දැන් තමයි මම චූටි බබාව නාවගෙන ආවේ. ඉතින් අපි ආව එයාට ලස්සන ඇඳුමක් එහෙම අන්දලා එයාව ආච්චිට දීලා පොඩි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ එයාගේ නැපි රෑෂ් ක්‍රීම් එක හැපි නැපි රෑෂ් ක්‍රීම් එක. ඉතින් ඩයිපර් දාන්න කලින් මම අනිවාර්යයෙන්ම එයාට නැපි රෑෂ් ක්‍රීම් යූස් කරනවා. ඉතින් අපි බලමු නම් චූටි බබා කොහොමද දැන් ඉන්නේ කියලා. හරි එයාගේ වැඩ ටික ඉවර කරලා එයාගේ අයියා බබාට කෑම කවන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් කෑම හැම කවලා හස්බන්ඩ්ගේ අම්මට චූටි බබාව දීලා අපි ආවා ග්‍රොසරි shopping කරන්න. ඉතින් පොඩි බඩු වගේක් ගෙදරට ගන්න ඕන වෙලා තිබ්බා. අපි එද්දි හයියෙම වහිනවා. ඉතින් උදේ හොඳට අවුව පායලා තිබ්බා. දැන් හයියෙක් වහිනවා. ඉතින් අපේ පැත්තේ ක්ලයිමේට් එක ඔන්න ඔය විදිහට තමයි හැම වෙලෙම වෙනස් වෙන්නේ. ඉතින් ලොකු බබත් එක්ක තමයි ආවේ shopping කරන්න. එයා ඉතින් මගේ පස්සේ ඇවිද ඉන්නවා. තාම නම් වැස්සේ අඩුවක් නැහැ. ඉතින් මම හස්බන්ඩ් කිව්වා අපි කොෆි එකක් හරි මොනවා හරි බොමු මේ වෙලාවේ සීතල නැති වෙන්නත් එක්ක හොඳයි කියලා. ඉතින් අපි ගියා කොෆි එකක් බොන්න. ඉතින් මම කරන්න හරිම ආස වැඩක්. ගෙදර ආවට පස්සේ නම් මට බත් කන්න හිතුනේ නෑ. ඉතින් ඒක නිසා නූඩල්ස් එකක් හදාගෙන ආවා වැස්ස දිහා බල කන්න. ඉතින් මේ වගේ පුංචි දේවල් වලින් තමයි මේ මම සතුටු වෙන්නේ. ඉතින් වැස්සේ පොඩ්ඩක් ඇවිදලා කරලා දැන් මට පොඩ්ඩක් හෙම්බිරිසාව හැදෙන්න වගේ. ඉතින් මම සමහන් එකක් හදාගත්තා බොන්න කියලා හවස් වෙලා. ඉතින් ඕන ඔය විදිහට තමයි මම මගේ දවස ගත කරේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ඒ වගේම අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. ඉතින් මං ගිහින් එන්නම් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් bye bye.